ආයුබෝවන් හැමෝටම. දවසක් සාර්ථකව සහ ධනාත්මකව පටන්ගන්න කැමති ඔබ වෙනුවෙන්මයි මම අද මේ විශේෂ ඇෆර්මේෂන්ස් ලිස්ට් එක ගෙනාවේ. මේවා දිනපතා ශබ්දනගා කියවීමෙන් ඔබේ මනස ක්ලියර් කරගෙන ෆෝකස් එක වැඩි කරගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබට උපකාරී වෙනවා. ලෑස්ති වෙන්න අපි දැන් අපේ ඇෆර්මේෂන්ස් ටික පටන් ගමු. මම සෑම දිනකම මගේ මනස ඉතා පැහැදිලිව තබාගෙන වැඩ කටයුතු පිළිබඳව නිවැරදි අවධානයක් යොමු කරමි. මම මගේ සිතුවිලි සහ ක්‍රියාවන් මගේ ඉලක්ක කරා සාර්ථකව මෙහෙයවමි. මම මගේ අභ්‍යන්තර ශක්තිය සහ ධෛර්යය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමි. මම සෑම දිනකම නව දැනුමක් හා අත්දැකීමක් ලබා ගැනීමෙන් දියුණු වෙමි. මම මගේ අරමුණු ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මාර්ගය නිර්භීතව අනුගමනය කරමි. මම මගේ මනසේ සාමය සහ සතුට ආරක්ෂා කරගනිමි. මම මගේ හැකියාවන් සහ දක්ෂතා පිළිබඳව සම්පූර්ණයෙන්ම විශ්වාස කරමි. මම දිනපතාම මගේ ශරීර සෞඛ්‍යයට ප්‍රමුඛතාවයදී එය නිරෝගීව තබා ගනිමි. නිරෝගීමත් ආහාර ගැනීම මගේ ජීවන රටාවේ වැදගත් කොටසකි. මම හොඳ පෝෂ්‍යදායී ආහාර වර්ග සඳහා කැමැත්තෙන් යොමු වෙමි. මම මගේ ශරීරයේ ශක්තිය හා බලය පිළිබඳව ස්ථීර විශ්වාසයකින් සිටිමි. මම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම සඳහා දිනපතාම ව්‍යායාම කරමි. මම මගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සහ මුදල් වර්ධනය කර ගැනීමට දැඩිව හා උනන්දුවෙන් වැඩ කරමි. මම මගේ ආර්ථිකය සෞඛ්‍ය සම්පන්න මට්ටමක පවත්වා ගැනීමට බුද්ධිමත්ව මගේ වියදම් කළමනාකරණය කරමි. මම සෑම දිනකම නව ආර්ථික අවස්ථා සොයා බැලීමට උනන්දු වෙමි. මම මගේ ආර්ථික නිදහස සාක්ෂාත් කර ගැනීමට ස්ථිර අධිෂ්ඨානයකින් සිටිමි. මම මගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව තුළින් සතුට සහ ශක්තිය ලබා ගනිමි. මම ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් සහ ශක්තිමත් වෙමි. මම මගේ කාලය ඉතා ප්‍රයෝජනවත් ලෙස කළමනාකරණය කරමි. මම සෑම දිනකම ක්‍රියාශීලීව සහ ඵලදායීව ක්‍රියා කරමි. මම මගේ සිතුවිලි ධනාත්මකව තබා ගනිමින් හොඳ ප්‍රතිඵල ආකර්ෂණය කරගනිමි. මම මගේ සිරුරට සහ මනසට ඕනෑම වේලාවක විවේකයේ ලබා දෙමි. මම මගේ ජීවිතයේ සියලුම අංශයන්හි සමතුලිතතාවය ආරක්ෂා කරගනිමි. මම මගේ අරමුණු සහ සිහින සාක්ෂාත් කර ගැනීමට ස්ථීර අධිෂ්ඨානයකින් සිටිමි. මම සෑම දිනකම මගේ ජීවිතය ගැන කෘතවේදී වෙමි. ඉතින් මේ ඇෆර්මේෂන්ස් දිනපතා ඔබේ ජීවිතයේ කොටසක් කරගන්න. ඔබේ මනස, ශරීරය සහ ජීවිතය වෙනස් කර ගැනීමේ බලය තියෙන්නේ ඔබ අතෙමයි. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.